අයිබෝන් කියලා සතින් අතරම පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ඇල්ෆා YouTube නාලිකාවට. දන්නවනේ ඔයාලා channel එක පොහොට්ටුවට විරුද්ධව මාලිමාවට විරුද්ධව යන නාලිකාව. subscribe කරන්න bell icon click කරලා notification දාගන්න. මේ පක්ෂ දෙක ටිකක් අමාරුයි. හැප්පෙන්න ටිකක් අමාරුයි අනිවාර්යයෙන්ම. මේ පක්ෂ දෙකට නැතුව අනිත් පක්ෂයක කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් උදව් කරන්න. මොකද ලොකු ගේමක් තියෙනවා මේකත් එක්ක ඉස්සරහට යනකොට. භයානකම පක්ෂ දෙකත් එක්ක හැප්පෙන්නේ. උදව් කරන්න පුළුවන් channel එකට. ඒ වගේම channel එකේ ඔයාලගේ වීඩියෝ දාගන්න පුළුවන්. මේ පැත්තේ විස්තර තියෙනවා. අපි යන්න දන්නේ කතාවකට. වීඩියෝ දෙකක් තියෙනවානේ. එයින් පළවෙනි එක බලමු. යා අපි දන්නව නාමල් කවුද කියලා. නාමල්ල රාජපක්ෂලා කවුද කියලා අපි දන්නවා කරු නියෝජ්‍ය කාර්ය සභාපතිතුමිනි. තහජුදීන් මරපු විදිය අපිට අමතක නෑ. ලසන්ත ඝාතනය කරපු විදිය අපිට අමතක නෑ. සුදුවෑන් මේ රටේ ජනතාව පිටිපස්සේ ආපු විදිය අපිට අමතක නෑ. ඒ නාමල්ලගේ කෙරුවාව ගැන අපිට මතකයි. පස්ස දොරෙන් යන්නේ නැද්ද මොකද්ද කිව්වෝ ඉස්සරහ දොරෙන් පැනලා ගිහිල්ලා ත්‍රිකුණාමලේ හැංගිච්ච විදියත් අපිට මතකයි. කෙහෙලි රංගු කැල්ල අදත් මට විහකට හරියට නඩු බාණ්ඩයක් වගේ. අදත් අත්තඩුංගොට අරගෙන කේලි රඹුක් කැල්ල. හරි නඩු බාණ්ඩයක් වගේ. කුණ්ඩසාලේ පුරාවිද්‍යා වැඩබිමක සඳකඩ පහනක් උස්සලා. මගේ අම්මේ මේ මහත්තුරු කතා කරොත් බෞද්ධාගම ගැන පුදුම ඒ බුද්ධාලම්බන ප්‍රීතියකින් කතා කරන්න. හැබැයි පුරාවිද්‍යා වැඩබිමේ සඳකඩ පහනත් හොරකම් කරලා. මේ පොහොට්ටු කාල කණ්ඩි නම් මචං මුංග හදන්න බෑ බං. දැන් මමත් ඉතින් අවුරුදු 3ක් තිස්සේ කතා කරන්නේ බං මුං එක්ක. මුං එක්ක ඉඳලා දැන් අදටත් මගේ පොලිස් සහතිකයක්වත් එන්නේ නැහැ මචං. ඉතින් මේ මොකක් හරි හිතනවා ඇති මොකක් හරි මගේ කටින් වචනයක් එනකන් හරි වැරදෙනකන් හරි බලාගෙන ඉන්නවා ඇති. හිරේ දාන්න හරි මොකකට හරි දාන්න. ඒක නිසා මොකක් හරි ඕක තමයි මට නම් පොලිස් සහතිකය එන්නේ නැත්තේ මුං ගැන කතා කරපු ඉඳ තමයි ඉතින්. නැත්නම් මට මුලින්ම රනිල් ගැනම කතා කරන්න මේ කවුලක් වෙන්නෙත් නැහැ එහෙනම්. මං හිතනවා එහෙම. ඉතින් බලන්නකෝ ඉතින් මේ වගේ මිනිස්සු හොරකම හැමතැනම හොරකම මුන්ට කොච්චර කරත් හදන්න බෑ. ඒ වගේම මේ බැසිල්ගේ කතාවකුත් යනවා. මේ හැංගි මුත්තම් කරන බැසිල්ට අපදුන් පිරිසත් කපෝති. බැසිල්ගේ මුදල් රාජසන්තකයි. මෙන්න අධිකරණ එක තීරණයක් කියලා. ඒ වගේ පෝස්ට් එකකුත් මම දැක්කා. මේ තියෙන මේ පේජ් එකේ නම තමයි ඔය තියෙන්නේ ශ්‍රී ලංකා TV. මෙන්න මේ පේජ් එකේ මේ වගේ විස්තරයකුත් තියෙනවා. ඉතින් පේනවනේ මුං හදන්න බෑ හොඳේ. ඒ වගේම බලන්නකෝ දැන් මේ දෙන වීඩියෝ එක ආතල් එකක් ගන්න සීන් එකක් පොඩි ආතල් එකක්. යා බලන්නකෝ මේ දවස්වල නාමල් අරගෙන තින ආතල් එක අම්මා තේබුණු විදිය බලන්නකෝ ඔය විදියට වෙන්නේ ආතල් දෙන්නේ නේ දැන් මේ වගේ ආතල් ගත්ත මිනිස්සුනේ බං ඉතින් අයියෝ අද එනකොට නිකන් අර බොරුවට වයසක මිනිස්සු ගාවින් යනවා කියවනවා බොරු සද්දේ ආතල් දෙනවා අයියෝ කටේ සද්දේ තමයි ඉතින් තියෙන්නේ කටේ සද්දෙන් තමයි අල්ලන් ඉන්නේ කටේ සද්දේට බය වෙන්න එපා කියලා කියන තමයි තියෙන්නේ ජෙප්පන්ටයි සහ ඔය අනිත් විපක්ෂය අනිත් කණ්ඩායම් වලට මුන්ට ගේමක් දෙමු අනිවාර්යෙන් දෙමු channel එක reach වුණාට පස්සේ ඕගොල්ලෝ වීඩියෝ හදලා දාන ඒවා ඔක්කොම ගහනවා මේ වගේ දුවන්න දෙන්නේ ආයිත් නාමල්ට 2029 නෙමෙයි 39 වක්ක ගන්න බැරි වෙන ගහනවා ගේම් එක හරි එහෙනම් මේ වැඩේ ඉවරයිනේ මේකත් එක්ක එහෙනම් අපි යනවා ඔයාලට subscribe කරන්න පුළුවන් bell icon click කරලා තියාගන්න ජෙප්පන්ට පොහොට්ටුවට විරුද්ධ නැගී හිටින නාලිකාව එහෙනම් අදට යනවා